අපි හිතමු අමරයි රුවනුයි එකම ඔෆිස් එකේ වැඩ කරන යාළුවෝ දෙන්නෙක් කියලා. අමර දක්ෂ වැඩකාරයෙක්. හැබැයි එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා ඔෆිස් එකේ ඕනෑම වැඩකදී අමරට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බයයි. ඒ වගේම තමන්ගේ දක්ෂකම පෙන්වන්නත් එයාට අමාරුයි. අනිත් පැත්තෙන් රුවන් දිහා බැලුවම එයාට ඉංග්‍රීසි පුළුවන්. ඒ නිසා එයා ඔෆිස් එකේ වැඩ ටික හරිම ආත්ම විශ්වාසයෙන් කායෙක්වත් හරිම ලේසියෙන් කතා කරගෙන යනවා. මේක දකිද්දි අමරට හිතෙන්නේ තමන්ගේ පෞරුෂය හරිම දුර්වලයි කියලා. ඇත්තටම අමරටයි රුවන්ටයි තියෙන එකම වෙනස ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන දැනුම විතරයි. ඉතින් ඔයාටත් අමරට වගේම මේ ප්‍රශ්නේ තියෙනවනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔෆිස් එකේදී දිනපතාම ඕන වෙන ඉංග්‍රීසි වචන සහ වාක්‍ය රටා සියල්ලම මේ වීඩියෝ එකේ තියෙනවා. මේක අවසානයේ දක්වාම බැලුවොත් ඔයාටත් අර රුවන් වගේම ඕනෑම වැඩක් කිසිම බයක් නැතුව ආත්ම විශ්වාසයෙන් කරගන්න පුළුවන් වෙනවාමයි. ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි පර්සනල් එකයි නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න මේ වගේ සුපිරි වීඩියෝස් මම හැමදාම ඔයා වෙනුවෙන් අරන් එනවා. ඒ නිසා අදම අපේ channel එක subscribe කරලා notification bell එකත් on කරලා හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. අපි යමු අපේ පළවෙනි වාක්‍යයට. ලහිරු සර්ට මෙතනට එන්න කියන්න පුළුවන්ද? Could you tell Sir Lahiru to come here? Could you tell Sir Lahiru to come here? Sure, miss. I will tell him. හරි මිස්. මම සර්ට කියන්නම්. Sure, miss. I will tell him. සර්ට මට කෝල් එකක් දෙන්න කියන්න පුළුවන්ද? Can you tell Sir to call me? Can you tell Sir to call me? Certainly. I will pass the message. අනිවාර්යයෙන්ම මම පණිවිඩය ලබා දෙන්නම්. Certainly. I will pass the message. රැස්වීම ගැන සර්ට දැනුම් දෙන්න පුළුවන්ද? Could you inform Sir about the meeting? Could you inform Sir about the meeting? I'll inform him right way. මම දැම්ම සර්ට දැනුම් දෙන්න. I'll inform him right way. ලහිරු සර් කතා කරන්න ෆ්‍රීද මේ වෙලාවේ? නැත්නම් ලහිරු සර් කතා කරන්න මේ වෙලාවේ නිදහස්ද කියලා අහන්නේ කොහොමද? Is Sir Lahiru available to talk? Is Sir Lahiru available to talk? He is in a meeting right now. Sir දැනට රැස්වීමක ඉන්නේ. He is in a meeting right now. ඊමේල් එක බලන්න කියලා සර්ට කියන්න පුළුවන්ද? Can you ask him to check the email? Can you ask him to check the email? No problem. I will tell him now. ප්‍රශ්නයක් නැහැ. මම දැන් සර්ට කියන්නම්. No problem. I will tell him now. සර් එක්ක කතා කරලා මට දැනුම් දෙන්න පුළුවන්ද? Can you update me after speaking to Sir? Can you update me after speaking to Sir? I'll talk to him and let you know. මම සර් එක්ක කතා කරලා ඔයාට කියන්නම්. I'll talk to him and let you know. සර්ට දෙන්න පණිවිඩයක් තියලා යන්න පුළුවන්ද? Can I leave a message for him? Can I leave a message for him? Sure. Please tell me. හරි. කරුණාකර කියන්න.
Sure, please tell me. මම සර් එනකන් ඉන්න ඕනෙද? Should I wait for sir? Should I wait for sir? Yes, he will be back soon. Oh, sir ඉක්මනින්ම එයි. Yes, he will be back soon. මේක සර්ගෙන් තහවුරු කරගන්න පුළුවන්ද? Can you confirm this with sir? Can you confirm this with sir? I'll confirm with sir and inform you. සර්ගෙන් අහලා මම ඔයාට කියන්නම්. I'll confirm with sir and inform you. මම දුන්න පණිවිඩය සර්ට කිව්වද? Did you convey my message? Yes, I passed it to him. ඔව් මම සර්ට කිව්වා. මේකට අස්සම් කරන්න කියලා සර්ට කියන්න පුළුවන්ද? Can you ask him to sign this? Can you ask him to sign this? Certainly, I'll ask him for you. අනිවාර්යෙන්ම මම සර්ට කියන්නම්. Certainly, I'll ask him for you. සර් දැන් කාර්යබහුලද? Is sir busy right now? Sir is currently busy with a call. Sir දැන් call එකක ඉන්නේ. Sir is currently busy with a call. මම වෙනුවෙන් සර්ට කෝල් කරන්න පුළුවන්ද? Can you call him for me? Can you call him for me? I will call him for you. මම ඔයා වෙනුවෙන් සර්ට කෝල් කරන්නම්. I will call him for you. මගේ පණිවිඩය සර් දැක්කද? Did sir see my message? Did sir see my message? I'll check and let you know. මම බලලා ඔයාට කියන්නම්. I'll check and let you know. අවසාන දිනය ගැන සර්ට මතක් කරන්න පුළුවන්ද? Can you remind sir about the deadline? Can you remind sir about the deadline? Sure, I will remind him. හරි, මම සර්ට මතක් කරන්නම්. Sure, I will remind him. Sir අද ඔෆිස් එනවද? Is sir coming to the office today? Is sir coming to the office today? Yes, he will be here shortly. Oh, sir ඉක්මනින්ම එයි. Yes, he will be here shortly. මේකට අනුමැතිය ගන්න කියලා සර්ට කියන්න පුළුවන්ද? Can you ask him to approve this? Can you ask him to approve this? Can you ask him to approve this? I will ask him for you. මම ඔයා වෙනුවෙන් ඒක අහන්නම්. I will ask him for you. මම ඔයා වෙනුවෙන් ඒක අහන්නම්. Sir ඇයි ආන්සර් කරන්නේ නැත්තේ? Why is sir not answering? Why is sir not answering? Maybe he is in a meeting. සමහර විට සර් රැස්වීමක ඇති.
Maybe he is in a meeting. Sir, ආවම මට දැනුම් දෙන්න පුළුවන්ද? Can you inform me when sir returns? Can you inform me when sir returns? Sure, I will let you know. හරි, මම ඔයාට කියන්නම්. Sure, I will let you know. සර් එක්ක කතා කරන එක හදිසිද? Is it important to talk to sir? Is it important to talk to sir? Yes, it is quite urgent. ඔව් ඒක හදිසි වැඩක්. Yes, it is quite urgent. වාර්තාව අරන් එන්න කියලා සර්ට කියන්න පුළුවන්ද? Can you ask him to bring the report? Can you ask him to bring the report? I'll tell him to bring it. මම ඒක අරන් එන්න කියන්නම්. I'll tell him to bring it. සර්ට පණිවිඩය ලැබුණ කියලා ඔයාට ෂුවර්ද? Are you sure sir got the message? Are you sure sir got the message? Yes, I personally told him. ඔව් මමම සර්ට කිව්වා. Yes, I personally told him. අද කොහොමද? How are you today? How are you today? මම හොඳින්. I am doing well, thank you. මම හොඳින් ඉන්නවා. ස්තුතියි. I am doing well, thank you. රැස්වීම තියෙන්නේ කීයටද? What time is the meeting? What time is the meeting? It's scheduled for 2 p.m. ඒක දවල් 2ට යොදාගෙන තියෙනවා. It's scheduled for 2 p.m. මේකට උදව් කරන්න පුළුවන්ද? Can you help me with this? Can you help me with this? Sure, I'd be happy to help. අනිවාර්යයෙන්ම උදව් කරන්න මම කැමතියි. Sure, I'd be happy to help. වාර්තාව කොහෙද තියෙන්නේ? Where is the report? Where is the report? It's on your desk. ඒක ඔයාගේ මේසෙ උඩ තියෙනවා. It's on your desk. මගේ ඊමේල් එක ලැබුණද? Did you get my email? Did you get my email? Yes, I just received it. ඔව් මට දැන් ලැබුණා. Yes, I just received it. ඔබේ ප්‍රමුඛතා මොනවාද? What are your priorities? What are your priorities? My priority is finishing this. මගේ ප්‍රමුඛතාවය මේක ඉවර කරන එකයි. My priority is finishing this. Printer එක වැඩද? Is the printer working? Is the printer working? No, it's out of paper. නෑ, කොළ ඉවරයි. No, it's out of paper. මට විනාඩියක් දෙන්න පුළුවන්ද? Do you have a minute? Do you have a minute? Yes. What do you need? ඔව් මොකක්ද වෙන්න ඕනේ? Yes. What do you need?
ව්‍යාපෘතිය මෙහෙයවන්නේ කවුද? Who is leading the project? Who is leading the project? Sarah is in charge of it. Sarah තමයි ඒක බාරව ඉන්නේ. Sarah is in charge of it. What is the deadline? අවසාන දිනය කවද්ද? What is the deadline? What is the deadline? The deadline is this Friday. අවසාන දිනය මේ සිකුරාදා. The deadline is this Friday. ෆයිල් එක මට එවන්න පුළුවන්ද? Can you send me the file? Can you send me the file? I will email it shortly. මම ඉක්මනින් ඊමේල් කරන්නම්. I will email it shortly. දිවා ආහාරයට යන්න නිදහස්ද? Are you free for lunch? Are you free for lunch? Yes. Let's go to 1 p.m. Oh, දවල් එකට යමු. Yes. Let's go at 1 p.m. රැස්වීම් ශාලාව කොහෙද? Where is the conference room? Where is the conference room? It's on the second floor. ඒක දෙවෙනි තට්ටුවේ තියෙන්නේ. It's on the second floor. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? What is your opinion on this? What is your opinion on this? I think it's a great idea. මම හිතන්නේ ඒක නියම අදහසක්. I think it is a great idea. වැඩේ ඉවරද? Did you finish the task? Did you finish the task? Almost. I need 10 more minutes. ගොඩක් දුරට ඉවරයි. තව විනාඩි 10ක් වගේ ඕනේ. Almost. I need 10 more minutes. කණ්ඩායමට දැනුම් දෙන්න පුළුවන්ද? Can you update the team? Can you update the team? I'll send an update right now. මම දැන්ම දැනුම් දෙන්නම්. I'll send an update right now. අලුත් නිවේදනයක් තියෙනවද? Is there a new announcement? Is there a new announcement? Yes. Check the notice board. Oh, notice board එක බලන්න. Yes. Check the notice board. මම පද්ධතියට log වෙන්නේ කොහොමද? How do I access the system? How do I access the system? Use your employee ID to log in. log වෙන්න ඔයාගේ ID එක පාවිච්චි කරන්න. Use your employee ID to log in. මේක කොහෙද save කරන්නේ? Where should I save this? Where should I save this? Save it in the shared drive. ඒක shared drive එකේ save කරන්න. Save it in the shared drive. අපි වැඩේ හරි පාරද කරන්නේ? Are we on track? Are we on track? Yes. Everything is on schedule. Oh, හැමදේම වෙලාවට සිද්ධ වෙනවා. Yes. Everything is on schedule. Manager ඉන්නවද? Is the manager in? Is the manager in? No. He is in a meeting. නැහැ. ඔහු රැස්වීමක ඉන්නේ. No. He is in a meeting. අද හොඳ වැඩක් කළා. Good work today. Good work today.
thank you, appreciate it. ස්තුතියි, මම ඒක අගය කරනවා. thank you, appreciate it. මේක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? Could you please explain this? Could you please explain this? Sure, I'll break it down for you. අනිවාර්යෙන්ම මම ඒක තේරෙන විදියට පැහැදිලි කරන්නම්. Sure, I'll break it down for you. මේ ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක හරිද? I have a query regarding this. Is it correct? I have a query regarding this. Is it correct? Yes, that looks perfect. Oh, ඒක හරිම නියමයි. Yes, that looks perfect. අපි මේ ගැන පස්සේ කතා කරමුද? Can we discuss this later? Can we discuss this later? Sure. Let's talk after lunch. අනිවාර්යෙන්ම අපි දවල් කෑමෙන් පස්සේ කතා කරමු. ඔයා රිපෝට් එකේ වැඩද කරන්නේ? Are you busy with the report? Are you busy with the report? I am working on it right now. මම දැනට ඒකේ වැඩ කරමින් ඉන්නේ. I am working on it right now. ඇයි මේ වැඩේ පරක්කු වුනේ? Why is the task delayed? Why is the task delayed? Sorry for the delay. I had some technical issues. පරක්කු වුණාට සමා වෙන්න. මට පොඩි තාක්ෂණික ගැටලු වගේක් ආවා. Sorry for the delay. I had some technical issues. මේ ගැන ඔයාගේ අදහස කියන්න පුළුවන්ද? Can you give me some feedback? Can you give me some feedback? Yes, I think we should add more data here. ඔව්, මම හිතන්නේ අපි මෙතනට තව දත්ත ටිකක් එකතු කරන්න ඕනේ. Yes, I think we should add more data here. මේ ප්ලෑන් එක ගැන ඔයාගේ යෝජනාව මොකක්ද? What do you suggest for this plan? I suggest we start early. මම යෝජනා කරන්නේ අපි වැඩේ ඉක්මනින් පටන් ගමු කියලා. I suggest we start early. මේ client එක්ක කතා කරන්නේ කවුද? Who will handle this client? Who will handle this client? Don't worry, I will handle it. බය වෙන්න එපා. ඒ වැඩේ මම බලා ගන්නම්. Don't worry, I will handle it. තව මොනවා හරි කරන්න තියෙනවද? Is there anything else to do? Is there anything else to do? No, that's all for today. නැහැ. අද දවසට ඕක තමයි කරන්න තියෙන්නේ. No, that's all for today. වැඩේ ඉවර වුණාම මට දැනුම් දෙන්න පුළුවන්ද? Can you inform me when it's done? Can you inform me when it's done? Sure, I'll get back to you soon. අනිවාර්යෙන්ම මම ඉක්මනින් ඔයාට පිළිතුරක් දෙන්නම්. Sure, I'll get back to you soon. ඉතින් මේ වාක්‍ය 50 ඔයාගේ දෛනික ජීවිතයට එකතු කරගන්න. එක දවසකින් මේ හැමදේම පුරුදු වෙන්න ඕනේ නැහැ. දිනපතා එක වාක්‍යයක් හරියට පාවිච්චි කරලා බලන්න. ඔයාගේ බාධක ජයගෙන සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට මම ඔයාට සුබ පතනවා.
මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න නියුරෝ LK සමග එකතු වෙන්න. වීඩියෝ ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එවෙන් හමුවෙමු. ජය වේවා!